දියකිරි එකතු කරලා මං ලිපේ ගින්දර පොඩ්ඩක් වැඩි කරගත්තා. ඊට පස්සේ දියකිරි වලින් පොලොස් කැබලි ටික තැම්බෙන්න තියන්න ඕනේ. මං ගොඩක් වෙලා නම් තිබ්බේ නෑ. විනාඩි 15ක් විතර වගේ තමයි තිබ්බේ. ඊට පස්සේ මං ඒකට මිටි කිරිත් එකතු කරගත්තා. මිටි කිරි එකතු කරගෙන ලිපේ ගින්දර මං ආයෙත් වැඩි කරගත්තා. වැඩි කරලා තිබ්බේ කොහොමත් වැඩි කරගෙන මේ පොලොස් කැබලි ටික තැම්බෙන්න ඕන නිසා. ඊට පස්සේ මම මේකට කොච්චි කරාල් 5ක් විතර ආයෙත් බැඳපු තුන 5 මිරිස් කුඩු ගම්මිරිස් කුඩු කොත්තමල්ලි කුඩු තේ හැඳ බැගින් එකතු කරගත්තා. මේ වෙලාවේ මම මේ තුන 5 අඩුවෙන් තමයි එකතු කරගත්තේ. මොකද මම පොලොස් කැබලි ටික මැරිනේට් වෙද්දිත් තුන 5 දැම්මා. ඊට පස්සේ තෙල් එකේ බැදෙන්න තුන 5 දැම්මා. ඒ නිසා මේ වෙලාවම තේ හැඳ වගේ තමයි හැම ස්පයිසස් වලින් එකතු කරගත්තේ. ඊට පස්සේ ඒ ටික හොඳට තැම්බිලා හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ පොලොස් කැබලි ටික මේ වෙලාවම ලුණුත් එකතු කරගත්තා. ලුණුත් මම තේ හැඳි භාගයක් වගේ තමයි එකතු කරගත්තේ. මොකද මම තේ හැඳක් වගේ තමයි එකතු කරගත්තේ. මොකද මම කලින් මැරිනේට් වෙද්දී ලුණුත් දාලා තිබ්බ නිසා. ඊට පස්සේ හොඳට මේ ටික කලවම් කරගෙන ලිපේ ගින්දර වැඩි කරලා හොදි එක උතුරනකම් තියලා තිබ්බා. ඊට පස්සේ මේක හොඳට බුබුලු දාගෙන එන්න විනාඩි 10ක් විතර ගියා. ඒ වෙලාවේ මම මේ හට්ටිය අරලා තමයි තිබ්බේ. ගින්දර වැඩි කරලා මම කලිනුත් මේකට ගොඩක එකතු කරගෙන තිබ්බා. කෑලි 3ක් විතර මට නිකන් හිතුණා මදි වෙයි වගේ කියලා. මම තව ගොඩක කෑල්ලකුත් එකතු කරගත්තා මේ වෙලාවේ. ඊට පස්සේ ඒ ටික හොඳට කලවම් කරලා හඳි ගාලා පෙරලලා ලිපේ ගින්දර වැඩි කරලා හට්ටිය ඇරලා තිබ්බා. පීනකින් වහන්න නැතුව ගින්දර වැඩි කරලා මේ වගේ බුබුලු දාගෙන එනකන් තිබ්බා. මේ හරියටම විනාඩි 15කට විතර පස්සේ. ඊට පස්සේ තව හිඳෙන්න ඕන නිසා මම මේ හට්ටිය වහලා තිබ්බා. මේ තියෙන්නේ මම ලිප ඕෆ් කරන්න විනාඩි 10කට විතර කලින්. මම කන්න කැමති පොලොස් හොඳටම හොදි හින්දලා. ඒ නිසා මම මේ තියෙන ටිකත් හිඳනකම්ම තිබ්බා. ඊට පස්සේ විනාඩි 10කින් විතර මම ලිප ඕෆ් කරගෙන ලිප උඩම වහලා තිබ්බා ටිකක් වෙලා. ඊට පස්සේ මේකේ හරියටම රස එන්නේ ඉතින් දවසකට විතර පස්සේනේ. ඔයාලත් මේක හදලා බලන්න කොහොමද රස කියලා. මේ ඇත්තටම පොලොස් හදන ට්‍රැඩිෂනල් විදිය නෙමෙයි. මේක මං හදන විදිය. මේ තියෙන්නේ අන්තිම ෆයිනල් ලුක් එක. So thank you for watching. Stay tuned. Bye.